හයි ඉතින් ඔන්න අපේ පෝලන්ඩ් ටුවර් එකේ day 2 ආවා. එතකොට මේ vlog එක වෙන්නේ දෙවනි vlog එක. ඉතින් ආලට බලන්න පුළුවන් අපි ලස්සන church එකක් බලන්න ගියා. ඒක ඇතුළේ මාරම ලස්සනයි. කොහොමද කියන්නේ මාර උසයි ඒ building එක. ඉතින් ඔයාලත් දවසක පෝලන්ඩ් යනවා නම් ගඩාම් සිටි එකේ තියෙන මෙන්න මේ ලස්සන චර්ච් එකත් බලන්න. ඉතින් අපි දෙන්න ඇතුළට ගිහිල්ලා ෆොටෝ අරගෙන පහලට ඔය දෙන්න එතන යන එන්ට්‍රන්ස් එක. එතකොට ගොඩාක් කට්ටිය එතනට ඇවිල්ලා හිටියා. ඉතින් හරිම ලස්සනයි. මාර අර ටිපිකල් ඒ කියන්නේ පෝලන්ඩ් වල තියෙන ට්‍රැඩිෂනල් කමට මාර විදිහට ඒක ගැලපෙනවා. ඒගොල්ලොන්ගේ ආකිටෙක්චර්ස් ඒ ඇතුළේ තියෙන සිතුවම් මේ ලස්සන ඊට පස්සේ වෝල්ස් ඒ හැමදේම හරිම ලස්සනට තිබුණා. ඉතින් ඒකට මම හිතුවා සෑහෙන ටූරිස්ට්ලා ගොඩක් ඇවිල්ලා ඒගොල්ලෝ එතන ප්‍රේ කරා. ඒගොල්ලෝ එතන ෆොටෝ ගැහුවා. ඉතින් ඒක ගොඩක් පරණ එකක් අතරම කිව්වොත් මම එහෙම කාලේ නම් මතක නෑ. ගොඩාක් ඉතින් ඊට පස්සේ අපි මේ ස්ට්‍රීට් වල ඇවිදගෙන ගිහලා මේ වගේ ලස්සන ස්ටැචුස් ළඟ ෆොටෝ ගහලා අන්න ඊට පස්සේ මට යාළුවෙක් හම්බුණා. ඉතින් ඊට පස්සේ දවසේ අපි ගියා මේ ෆෝරම් කියන shopping mall එක බලන්න. අපි ඒකට යන්න කලින් ෆොටෝ ගහලා ඊට පස්සේ මේ යන්න කලින් ඊට පස්සේ මේක ඇතුළේ මාරම ලස්සනයි. ලොකු shopping mall එකක්. ඉතින් අපි ඒක ඇතුළට ගිහිල්ලා ඇත්තටම ඇවිදලා බැලුවා. මේ ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා තවත් මේගොල්ලන්ගේ මේ ලස්සන බිල්ඩින් වගේක් තිබුණා. අපි ඒ වගේ වටේ ගිහිල්ලා ඇවිදලා ඊට පස්සේ ඔන්න ඉතින් අපිට යන්න වෙලාවත් කිට්ටු නිසා අපි දෙන්න කාලා ආපහු අපිට තව චුට්ටක් වෙලා තිබුණ නිසා ලස්සන පාක් එකක් තිබ්බා. ඔලිවියා පාක් එක. මේ ඔලිවියා පාක් එක තමයි අපි ඒකටත් ගිහිල්ලා ඉතින් ඔන්න ටටා බයි පෝලන්ඩ්.